හැලෝ ඔයත්‍රයට ඉදාගන්න යානු පරණ සිින්දුවීම තකයට පසු දවන කෙනෙක්ත නැත්නම් වෙන්න තින දේවතන ඕනටල් කලා හිතල බයනක නික්ත. ඇත්තටම අපේ සතුරු උදරාගන්න ප්‍රධාන සාධකත්තයම ඕ තිංකින් සිතන එක අපේ සිංහලෙන් කියනම්යකට අධික ලෙස සිතීම කරදම අප කියන්නේ. අද අපි කතා කරම් විත්‍යාත්මක මේක පාලනය කරගන්න විටියක් කෙන. වැඩි කතා නැතුව ඒළං අපයම වීඩියෝකට ආයිපුවන් හමතිහිල්ල සයිකොලජිවිත් තිල්නව YouTube චැනල්ලකට හලා සාධනයෙන් පිළිගන්නවා. මනෝවිද්‍යාව උපදේශනය පිළිබඳ මම වෙනවච දේවල් සරලවම ඕලාගේ ජීවිතර එකතු කරන දයම මේ චැනල කොටන්දාට ඔයාගේ මන සූපත් කරගන සාර්ථක වෙන්න කැමතිනම් තැන් මබිලුක් චැල්ලක් සස්ප්‍රයි් කල තියාගන්න. අධික ලෙස සිතීම පාලනය කරගන්න පුළුවන් ක්‍රමතුනත් තියෙන පිදැන්ගේ ක්‍රමතුන එකින් එක විස්තරාත්මකව කරුණු සමක් සොයාවන් උබික ලෙස සිතීම පාලනය කරගන්න පුළුවන් ක්‍රමතුනත් තියෙන එක දැන් ජීවත්තයෙන් අපි ගොඩක් කලාට හිතන්නේ අතීතයේ සිතීමක් කෙන අනාගතයට වෙන්න යන සිදුමුවන් කෑල් තමයි අපි සිතන්න. ඒකැන ඒත ඉද අම දෑම අපි එක්මද දොක් ඒක පුට් කලෙට්ට ඕවතින් පිියන්න පුළන් ප්‍රධානම් කරු ඒකට අපි ජීවත්තය වර්තමානය ගැන පවනක් අවධානය දෙන්න එතකොට ඔයාගේ මනස අනිවාරයෙන් සුවපත්වෙනු. දෙක සිතුවිල් ලියතවන් ඔයාට හිතෙන හැම්ම දෙයක්ම කොලේ කළියල තියන්. එතකොට ඒ ප්‍රශ්න ඉබේම ඔයාගේ මනසින් එලේට නෝකින් හැඟීමක් වාට තේරෙනවා. අංක 3 මේක ටිකක් සුවිශේෂී කරනවා. මේක තමයි පොඩිට ඔයාලාගේ දුක්කෙන වෙලාවල්. ඒ කියන්නේ ඊතේ වෙච්ච දෙයක් ගැන අනාගතයට වෙන්න යන දෙයක් ගැන සිතලා අපි හොරට ඉන්නක් හදාගන්න දවස් දෙස්සෙම ඒ ගැන හිත අපි ප්‍රතැවීමම අපි එතෙන්න ගියොත් අපිට සතුටින් ඉන්න කාලයක් නැති වෙනවා. ඒකට හරියනම් වෙලාවක් තමයි ඔයාගේවත් දවසේ වැඩ පල්ලක ඔක්කොම ඉවර කරලා හමස 6යි කාලයි අතර උපරිම විනාඩි 15ක් මේකට ගත කරන්න හොඳටම ඇති. ඉතින් මේ පියවර අතම උත්සාහ කරලා බලන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එක කතා කරමු කොහොමද ආත්ම විශ්වාසය වැඩි කරගන්න කියලා. තකන් හැම මොස්තරින් ඉන්න